ඔය පෙන්නලා තියෙන VFD එකේ මම සිලෙක්ටර් ස්විච් එකකුයි රෙගියුලර් ප්‍රීසෙට් එකකුයි දාලා තමයි ඔය මෝටරේ කන්ට්‍රෝල් කරන්නේ. සිලෙක්ටර් ස්විච් එකෙන් වෙන්නේ ෆෝවර්ඩ් සහ රිවර්ස් වලට මාරු කරන එකයි. ප්‍රීසෙට් එකෙන් කරන්නේ ෆ්‍රීකවන්සි එක චුට්ට වැඩි කරන එකයි. ඕකේ මම දැන් ඔය පෙන්නන විදියට ප්‍රීසෙට් එක ටික ටික වැඩි කරනවා. එතකොට ඩිස්ප්ලේ එක පෙන්නන විදියට ෆ්‍රීකවන්සි එක වැඩි වෙලා මෝටරේ වේගය ටික ටික වැඩි වෙනවා. ඔක සාමාන්‍යයෙන් ඔයක ඇප්ලයි කරන්න පුළුවන්. කන්වර් බෙල්ට් එක මොකක් හරි අයිටම් එකක් ට්‍රාන්ස්ලේෂන් කරනකොට ඒ අයිටම් එක ඩැමේජ් වෙන්නේ නැති වෙන්න හිමීට කන්වර් බෙල්ට් එක කරගෙන සොෆ්ට්වෙයාර් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ VFD එක. ඔය VFD එකේ මම කනෙක්ෂන් දීලා තියෙන්නේ කනෙක්ෂන් ටර්මිනල් වල කොමන් රිවර්ස් ෆෝවර්ඩ් කියලා ටර්මිනල් තුනක් තියෙනවා. ඒ ටර්මිනල් තුනේ ත්‍රිකෝර වයර් එකෙන් කොළ පාට වයර් එක කොමන් වලට, නිල් පාට වයර් එක රිවර්ස් වලට, දුඹුරු පාට වයර් එක ෆෝවර්ඩ් වලටත් විදිහට හයි කරලා තියෙනවා. ඕකේ ඔය සිලෙක්ටර් ස්විච් එකෙන් වෙන්නේ කොමන් වයර් එක වෙලාවට කොමන් වයර් එකත් රිවර්ස් වයර් එකත් එකට ෂෝට් වෙනවා. ඊළඟ පාර වෙන්නේ ඒක ගැලවිලා කොමන් වයර් එකත් රිවර්ස් ෆෝවර්ඩ් වයර් එකත් එකට කනෙක්ට් වෙනවා.